හරි. මෙන්න මේක තමයි මේ මගේ මට හදන්න කියපු මේ වෙබ්සයිට් එක වෙඩින් ප්‍රොපෝසල් වලට පාවිච්චි කරන්න. එතකොට මෙන්න මේ විදිහට මේ තමයි මම හදලා තියෙන්නේ. මෙතන login එක තියෙනවා, create account කියලා option දෙකක් තියෙනවා. එතන description එකක් එක මේ වගේ බටන් දෙකක් දාලා තියෙනවා අපිට අදාළ pages වලට යන්න. පොඩි වීඩියෝ එකක් එක්ක මේ වගේ දාලා තියෙනවා slide show එකක්. ඉමේජ් ගන්න වැඩි හිතන්න එපා. මේ විතර කැමති ඉමේජ් එකක් දාගන්න පුළුවන්, රීප්ලේස් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. විතර ලොකේෂන් එක හොයාගන්න වගේ දේවල් වලට මැප් එකක් දාලා තියෙනවා. ඒ වගේම මෙතන footer එකේ මෙන්න මේ අපේ campaign details අනම්මනම් ඕවා ටික මේ දාගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ දැන් ගත්තට පස්සේ මෙතන මේ දැන් login වෙලා නැති හින්දා මේ login වෙලා නැති හින්දා අපිට page වලට යන්නේ නැහැ. මේ ක්ලික් කරාට පස්සේ මේ page එක refresh වෙන එක විතරයි වෙන්නේ. හැබැයි දැන් අපි මෙතනින් login වෙලා බලමු. login වෙනකොට අපේ login form එක මෙතන මේ අපිට appear වෙනවා. ඊට පස්සේ මෙතන මේ user name එකක් දෙමු. ඔන්නම දීලා user name එකක් password එකක් දෙමු අපි. ඊළ sign in ඊට පස්සේ මෙතන අර බටන් දෙක අයින් වෙලා home profile කියලා අපේ මාරු වෙනවා navigation එක. දැන් අපිට මේ කලින් මෙතන ක්ලික් කරාට පස්සේ මොකුත් උන්නේ නැහනේ. දැන් page එක load වුණේ දැන් අපිට අදාළ management එක කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ දැන් girl කෙනෙක් boy කෙනෙක් නම් site එකට ඇවිල්ලා girl හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ බඳින්න ඉන්න කෙනෙක් නම් බඳින්න ඉන්න කොල්ලෙක් නම් හොයාගන්න පුළුවන් මේ සයිට් එකට ඇවිල්ලා ගෑල් ළමයෙක් නැත්නම් තමන් ගෑල් ළමයව මේක through අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම ගර්ල් කෙනෙක් නම් ගර්ල් කෙනෙක්ට තමන්ගේ මනමාලේ නැත්නම් තමන්ගේ පිරිමි ළමයව හොයාගන්න පුළුවන් මේ සයිට් එකට ඇවිල්ලා. අපි බලමු එතකොට කොහොමද කරන්න කියලා. මෙහෙම ක්ලික් කරා දැන් ගර්ල් කෙනෙක්නේ. එතකොට මේ බොයි කෙනෙක්නේ. බොයි ක්ලික් කරා මොකක්ද තියෙන්නේ I am a boy show me a girl. ඒ කියන්නේ දැන් ඔන්න බොයි කෙනෙක් ආවා. ඒ බොයිට ඕන ගර්ල්ස් ලා ටික බලා ගන්න. මේකේ හරි. ඒ වගේම මේකේ තව කරන්න පුළුවන් ගර්ල්ස් ලා ඇඩ් කරන්නත් පුළුවන්. දැන් බලා ගන්නත් පුළුවන් කෙනෙක්ට මේක. ඒ කියන්නේ බොයි කෙනෙක්ට මේක බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ගර්ල් කෙනෙක්ට මෙතන ඇඩ් කරන්න පුළුවන් මේ වගේ දේවල්. දැන් ගර්ල් කෙනෙක් අපි උදාහරණයක් විදිහට ගමු. කමලා කියලා ගමු. ඒජ් එක 25යි කියලා. ඊට පස්සේ ලොකේෂන් එක මාතර කියලා දෙමු. ඊට පස්සේ අපිට එතන ගර්ල්ගේ ඉමේජ් එකක් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. ඉමේජ් එකක් සිලෙක්ට් කරලා එතන add girl කියන මේ ක්ලික් කරාට පස්සේ මෙතන girl added successfully කියලා මැසේජ් එකකුත් එක්ක මෙතන අපේ ටේබල් එක fill වෙනවා. හරි. ඔන්න ඒ වගේ උදාහරණයකට තව එක්කෙනෙක් අපි ඇඩ් කරලා බලමු. මොකක් හරි නමක් 26යි. ඊට පස්සේ ලොකේෂන් එක ගාල්ල. එතනත් ඉතින් අපි ඉමේජ් එකක් ඇඩ් කරමු. මේක අවුලක් නැහැ. කේස් එකක් නැහැ. ඕන එකක් ඇඩ් කරන්න පුළුවන්. ආයෙමත් අර විදිහටම දැන් අපි මෙතන ටේබල් එක fill වෙනවා. එතකොට ටේබල් එක fill වෙනවා කියන්නේ බොයි කෙනෙක්ට ඇවිල්ලා මෙතන බලා ගන්න පුළුවන්. මෙතන වෙන්නේ මොකද්ද කියලා. ඒ වගේම මෙතන මොකක් හරි අප්ඩේට් එකක් කරන්න ඕන නම් අපිට අප්ඩේට් කරන්නත් මෙන්න මේ වගේ name එක අප්ඩේට් කරන්න පුළුවන්. ඊට පස්සේ age එක අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේ location එක අප්ඩේට් කරන්න පුළුවන්. ඊට පස්සේ girl update successfully කියලා මැසේජ් එකක් එනවා. ඒ වගේම මේ කෙනෙක් delete කරලා දාන්නත් පුළුවන්. delete කරාට පස්සේ confirmation එකක් එනවා. මෙන්න මේ වගේ are you sure want to delete this girl කියලා. ඊට පස්සේ okay එක දුන්න ගමන් girl deleted successfully කියලා මේක ගිහලා මෙතන රෝ එක අයින් වෙලා යනවා. හරිද? දැන් අපිට මෙතන null වැටලා තියෙන්නේ අපි අර අප්ඩේට් කරපු එකේ මේ නමක් මොකුත් දුන්නේ නැහැ නේ අපි normally කරගෙන ගියේ ඒක නිසා null වැටුණා දැන්. මේක අප්ඩේට් කරමු. නම කමලි
අමලි කියලා දෙමු. නමක අමලි. age එක 28ක් කියලා දෙමු. age එක 28යි. ලොකේෂන් එක රත්නපුර. රත්නපුර කියලා දුන්නම මේක girls update successfully කියලා මෙන්න මෙතන ලස්සනට අප්ඩේට් වෙනවා. හරි. ඔය විදිහට තමයි girls ලගේ වැඩේ වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා I am a girl show me a boy. boy ලගේ page එකට තමයි ඊට පස්සේ මේ load වෙන්නේ. නිල් පාට දාලා තියෙනවා සමහරවිට boys ලා. ඒක නිල් පාට ඉඳ වගේ theme එකක් ඒක නම් නෑ. මෙතන ඊට අපිට බලන්න පුළුවන් කමල් කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ වයස 23යි. ලොකේෂන් එක දික්වැල්ලකින් දික්වැල්ල. ඊට පස්සේ බෝයිගෙත් අපිට තෝරන්න පුළුවන් ඉමේජ් එකක් ඇඩ් බෝයි කියලා වෙනවා. බෝයි ඇඩ් සක්සස්ෆුලි කියලා මැසේජ් එකක් එනවා. ඒ වගේම මෙතන ෆිල් වෙනවා. මේ විදිහට අපිට මේකෙත් පහළට ඇඩ් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගර්ල් කෙනෙක්ට ඇවිල්ලා මෙතන ඉන්න බෝයිස්ලා ටික බලා ගන්න පුළුවන්. හරිද? ඒකට ඔය වගේ ඔන්න ඔය වගේ පොඩි ෆන්ක්ෂන් ටිකක් තමයි එන්නේ. මේක තව ඕනනම් ඉතින් මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. මේක ඔන්ලයින් එකෙන් chat එකක් යන විදියට අපි කියමුකෝ මෙන්න මේ ගර්ල් ගත්තට පස්සේ දැන් බෝයිට ඇවිල්ලා මේ ගර්ල් එක කතා කරන්න ඕන. තව ඕනනම් මෙතන ඇඩ් කරන්න පුළුවන් මේ මැසේජ් කියලා ඔප්ෂන් එකක් ඇඩ් කරලා ඉවර වෙලා වෙනම chat එකක් යන විදියට ඕ ඒ විදිහට එක ඔප්ෂන් ඇඩ් කරන්න පුළුවන්. දැන් තාවකාලිකව මෙච්චර මේ ටික තමයි හදලා තියෙන්නේ. අපිට ඉතින් කස්ටමර්ගේ අවශ්‍යතා අනුව ඉම්ප්‍රූව් කරගෙන යන්න පුළුවන්. එතකොට මේ සරල වෙබ්සයිට් එකක් සරල ෆන්ක්ෂන් ටිකක් වෙන විදිහට තමයි මේක මම හැදුවේ. තව අප්ඩේට් වෙන්න ඕන ඇත්තට. ඒ කියන්නේ මේක කස්ටමර්ගේ අවශ්‍යතාවයට අනුව කස්ටමර් කියන විදිහට අපි දෙන්න ඕනේ. එතකොට මේ විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. අන්න මේ විදිහට තමයි අපිට මේ සරලව මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ මට අර වීඩියෝ එකට දාන්න බැරි වුණා මේ මම පාවිච්චි කරපු දැන් ටෙක්නොලොජි කියන්නේ මේ ඩෙවලොප් කරන්න කියපු කෝඩ් එකේම ඔන්න මේ විදිහට තමයි මම ප්‍රොජෙක්ට් එක මේ බිල්ඩ් කරලා තියෙන්නේ. එන්න මේ වගේ මේ බලා ගන්න පුළුවන් මේ කෝඩ් එක ඔන්නෝම ඉතින් ඔය විදිහට තමයි අපිට ඒක බලා ගන්න වෙන්නේ මේ HTML boosted part එක ඔය classes පාවිච්චි කරලා මේ විදිහට ඇඩ්වාන්ස් විදිහට හදලා තියෙනවා. ඔය විදිහට ඊට පස්සේ මේකේ තව අපේ back end එකේ අපේ server එකේ code එකත් පෙන්වන්නම් මම. මෙන්න මේ විදිහට තමයි අපේ මේ server එකේ එතන මේ අපේ MongoDB එක එහෙම connect කරගෙන තියෙනවා අපේ cloud database එක. ඊට පස්සේ ඔය විදිහට තමයි අපි මේ request handle කරලා තියෙන්නේ database එකත් එක්ක අපේ normal CRUD operation එකම get put update කරන්න delete කරන්න post ඔය වගේ normal අපි get කරගන්න delete කරන්න ඔය වගේ මේ අපේ request handle කරලා තියෙන්නේ ඔය විදිහට තමයි මේ Node.js වල ඔය විදිහට තමයි ඉතින් මේ ටෙක්නොලොජි පැත්ත කියන්න ගත්තේ. දැන් මෙතන මේ තාම මේ local host 5000 කියන port එකේ අපේ server එක run වෙනවා තාම back end running on http port එකේ MongoDB connect වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ අපේ code එක develop කරලා තියෙන්නේ.